දවසක් ඔයාලා හැමෝටම අද අපි සමනලව බලන්න. ගොඩක් කට්ටිය හිතා ඉන්නේ සමනලව වාන්දාලා ඇති, ගොඩක් පිරීලා ඇති කියලා. හැමතැනම ගම් වතුර, නායම් නිසා, වැව් උතුරන නිසා, වාන්දරට ඇරලා නිසා වැව්වල ඒක නිසා ගොඩක් පිරීලා ඇති කියලා තමයි ගොඩක් අය හිතා ඉන්නේ. ඕන්න ඔකයි සමනලවේ තත්ත්වය තියෙන්නේ. ඔය ප්‍රමාණය තමයි වතුර තියෙන්නේ. ස්පීල් දාන මට්ටමට එන්න නම් තව අඩි 15ක් විතර පිරෙන්න ඕනේ. ස්පීල් දාන මට්ටමට එන්න නම් අපි යන් ඩෑම් එක බලන්න දැන්. ඩෑම් එක කියනවා නම් ඉතින් ඔයගලන්ට පේනවා ඇති. ඔය ලොකුවට පේන්නේ සමනල වැවේ ඩෑම් එක තමයි. වාන්දරට දෙක තුනක් තියෙනවා. වාන්දරට තුනයි ඒ ටික තමයි ඔයාලට ඔය පේන්නේ. සමනල ඉතින් ඔය ලං කරලා බලපුවාම ඒ දොරටු තුන පේනවා හොඳටම. ස්පීල් දාලත් නැහැ ඉතින්. තව ස්පීල් දාන්න නම් ඉතින් අඩි 15ක් විතර පිරෙන්න ඕනේ. ඔය ඩෑම් එකේ පැල්ල හැම හරිය ඔය පැල් පේන්නේ. ඔය ඉතින් පුංචිට පේනකට ඔය ඩෑම් එක ගොඩක් ලොකුයි ඉතින්. ඔයාලට පේන ඉතින් කන්ද උඩ තියෙන හෝටල් එකක්. ඔය ඩෑම් එක සමනලට උඩින් තියෙන හෝටල් එක. මං හිතන්නේ ඒක බුකින් කරලා යන්න පුළුවන් කොළඹට කතා කරලා බැලුවොත්. සමනල මේකට කතා කරලා බැලුවොත් එතනට යන්න පුළුවන් ඒ බුකින් එකක් දාලා. ඩෑම් එක උඩට උනත් යන්න පුළුවන්. ඒ ඔයගලන්ට ඈතින් පෙනුනේ ඔය පේන්නේ සමනලව ඩෑම් එක හදන්න ගල් ගෙනාපු තැන තමයි. සමනලවේ ලීක් එක ගැන ඔයගොල්ලෝ අහලා තියෙනවා නම් ගොඩක් දුරට හිතන විදිහට මේක තමයි ලීක් එක. ඔය කොන්ක්‍රීට් දාලා එතන කට්ට වෙන්න හදලා තියෙන්නේ. මොකද හෝදා පාළු අඩු වෙන්න තමයි හදලා තියෙන්නේ එතන. ඔතන තමයි ලීක් එක කියලා කියන්නේ ඉතින්. සෑහෙන්න වතුර ප්‍රමාණයක් යනවා ඉතින් ඔතනින්. ඕක වහන්න සෑහෙන්න ඉතින් try කරා ගොඩක් හරි ගියේ නෑ ඉතින්. ඊට පස්සේ ඉතින් ඔහොම තියෙන්න ඇරියා ඉතින්. තාමත් ඉතින් ඕක වහන්න කියලා මුකුත් පටන් අරගෙන එහෙම නෑ ඉතින්. එහෙම ඉතින් ලොකුවට කරදරයක් නැති නිසා ඉතින් ඒක හානියක් නැති නිසා ඒක වහන්න try කරේ නෑ. පස්සේ ඉතින් දැනටත් ඔහොම තමා තාම තියෙන්නේ. ওই විදිහට සෑහෙන ඉතින් වතුර ප්‍රමාණයක් අහකට යනවා. ඔය වතුර යන ප්‍රමාණය තමයි ඉතින් යන්නේ ඔය වේලිය ඔය පැත්තට යන්නේ. ඔහෙන් ගිහිල්ලා ඉතින් ජන කුඹුරු වලට ඉතින් ඔය වතුර ප්‍රමාණයෙන් තමයි මිනිස්සු ගොවිතැන් කරගන්නේ හැමදේම කරගන්නේ ඉතින්. පැල්ල හැමෝම ඒ ටික කරගන්නේ ඔය පැත්තෙන් කල්තොට වේලිය ඔය පැත්තේ ඔය පැත්තට යන වතුර ටිකෙන් ගොඩක් අය ගගා කරගන්නවා ගොවිතැන් කරගන්නවා. අපි යම් බලන්න ඩෑම් එක ඉස්සරහට ගියේ යන පාරට. අර උඩින් පේන්නේ ඔයාලට ඩෑම් එක තමයි. ගොඩක් ලොකුයි මෙහෙම පුංචියට පෙනුනට ඇත්තටම ගොඩාරිය ලොකුයි මෙතන. හැබැයි මම හිතනවා ගොඩක් පුංචිම ඩෑම් එකක් මේක වෙන්නේ නැති. අනිත් වැව් වලට වඩා තියෙන. මොකද වාන්දරට 3යිනේ තියෙන්නේ. ඔය මෙතෙන් ගේට් එක තියෙන්නේ ඇතුළට යන්න ඩෑම් එක මුලට. ඔතන මුර දාලා තියෙන එක්කෙනෙක් යනවාට මිනිස්සු. මෙතනම තමයි ඔය අර ලීක් එකකින් එන වතුර ටික තමයි ඔතනින් එකතු වෙන්නේ ඔය වතුර ප්‍රමාණය එකතු වෙලා තමයි පැල්ලෑ බලාගාරයක් තියෙනවා පවර් හවුස් එක. ඒ පවර් හවුස් එකට වතුර ගෙනියන්නේ මේ කානුවෙන් තමයි. ওই කානුව දිගේ තමයි වතුර අරන් යන්නේ. ওই කානුව කිලෝමීටර් 4ක් ගහලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ පවර් හවුස් එකට අරන් යන්න ගහපු කානුව තමයි. ඔය ඉතින් ඔය යන්නේන පාර ඒ වාහනයක් ගියේ රජවක පැත්තට යන්න. කල්තොට වේලිය පැත්තට යන්න පුළුවන් එහෙන්. ඔය තමයි ඉතින් ඩෑම් එක ගාවින් එන වතුර පාර. ඔය මෙහා පැත්තෙන් එනවා පේන්නේ ලීක් එකකින් එන වතුර පාර තමයි ඔතනින් යන්නේ.
ඔය ඔන්න ඔය වතුර පාරවල් ලීක් එකකින් එන්නේ. ලීක් එකනේ තව ඔය ඉතින් එහයින් එන වතුර පාරවල් තමයි. ඩෑම් එකේම තමයි ඉතින් ඒවා. ඔතනින් එකතු වෙලා ගිහිල්ලා තමයි අර පැල්ලෑ තියෙන කානුවෙන් යන්නේ. එතන කානුව එතන හදලා තියෙන පවර් හවුස් එකට වතුර අරන් යන්න. ඒ කියන්නේ ටර්බයින් එක කරකවන්න වතුර අරන් යන්නේ උතරින් තමයි. ඒක ඉතුරු ඊට පස්සේ ටර්බයින් එක කරකවලා යන වතුර ටිකෙන් තමයි විකල්පට වෙයිලේ පැත්ත ගොවිතැන් කරගන්නේ හැම දෙයකම කරගන්නේ. ඉතින් ඒ යන වතුර ටික තමයි ඉතින්. අපි දැන් ඔය ආවේ පාලම ගාවට. ඔතන ඉඳන් තමයි මිනිස්සු එහා මෙහා යන්නේ බලන්න සමනලව හදන්න ගල් ගෙනිච්ච කොතනටද බලන්න. මේ තමයි එතන. සමනලව හදන්න චීනද කොහෙද මේ ඩෑම් එක හැදුවේ. සමනලව හදන්න ගල් ගෙනිච්ච මෙතනින් තමයි. ඔය පිළිවෙලට බලන්න කට්ට කපලා තියෙන හැටි පිළිවෙලට වැඩක් කරලා තියෙන්නේ අන්න එහෙම විදියට. සෑහෙන ලොකු ප්‍රමාණයක ඉඩක් ඔතන තියෙනවා. මාරම ලස්සනයි. එතන ඇත්තටම ඔතනින් තමයි ගල් කඩලා ලොකු බැක්කෝ දාලා ගල් පටවල තියෙන මෙතනින් තමයි. ලොකු මැෂින් දාලා ලොරි ගෙනල්ලා තමයි ගල් අරන් ගිහිල්ලා තියෙන්නේ. ස්කැලේටර් එහෙම ලොකු ඒක ඔතන තිබුණා. ඒක අරන් ගිහිල්ලා ඔයගලන්ට පේනවා ඇති දැන් අර ඩෑම් එකේ මුල ඔය තියෙන්නේ ඩෑම් එකේ මුල තමයි. ඔය හදලා තියෙන අර පැල්ලහැන් පුංචියට වගේ පේන්නේ ගුහාවක් වගේ පේන්නේ උමග. ඔය උමග කිලෝමීටර් 3ක්ද 4ක්ද ඇතුළට තියෙනවා කියලා තමයි කියන්නේ. ඔය ඩෑම් එක ලීක් එහෙම වෙනේවා බලන්න, හදන්න, රිපෙයාර් කරන්න, ඒ ටික කරන්න එතනින් තමයි යන්නේ. දැනටත් කට්ටිය පැල්ලහැ වැඩ මොනවා හරි පොඩි දේවල් හදනවා එහෙම ඇති ඉතින්. අර කම්ප්‍රෙෂර් එහෙම දාගෙන පැල්ලහැ කට්ටිය වැඩ. අපි ඉතින් යන්නේ ආව උඩහට එනකොට ඔන්න ඔතනින් තමයි යන්නේ ඩෑම් එකටයි උඩ හොටෙල් එකටයි. එතනින් තමයි පාර තියෙනවා. තෙරුවන් සරණයි සුබ දවසක්.